මීන ලග්න හිමියන් තමන්ගේ ජීවිතයේ අරමුණු සඳහා ඉතා ප්‍රඥාවන්තව වැඩ කටයුතු කරන කාලයක් තමයි මේ ගත වෙන්නේ. නමුත් මීන ලග්න හිමියනි ඔබේ පෞල් ජීවිතයේ සහ ආදර සම්බන්ධතාවල විවිධ ගැටලු සහ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා මේ දිනවල. නමුත් ඔබ ඒ පිළිබඳව වැඩි හිතන්න යන්න එපා. මොකද ඒ දේවල් බොහොම ටික කාලයයි ඔබේ ලග්නාධිපතියා පස්වැන්නේ බලවත් වීමත් සමග ඔබේ විවාහ ප්‍රශ්න ඉවරටම ඉවර වෙලා යනවා වගේම විශේෂයෙන්ම ඔබට යම්කිසි ආකාරයක අයහපත් විවාහයක ඔබ පැටලිලා ඉන්නවා නම් ඒ දේවල් වලින් ඔබ නිදහස් වෙනවා. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන කටයුතු කරන මීන ලග්න හිමියෙක් නම් විශේෂයෙන්ම ඉදිරි 19 සිද්ධ වෙන ගුරුගේ මාරුවත් එක්ක ඔබගේ ලග්නාධිපති පස්වැන්නේ බලවත් වීමත් සමග ඔබේ අධ්‍යාපන කටයුතු ඉතාමත් ඉහළ මට්ටමින් සාර්ථක කර ගැනීම සඳහා ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මීන ලග්න හිමියන්ගේ දරුවන් ඔබට අකීකරු වෙලා ඉන්නවා නම් ඔවුන්ගේ ප්‍රශ්න තිබුණා නම් එළබෙන 19 වෙනිදාන් පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා යනවා වගේම ඔබට සහ ඔබගේ දරුවන්ට යහපත් කාලයක් උදා වෙනවා. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න ඕන තව කාරණාවක් තියෙනවා. මේ දිනවල සහ ඉදිරියේදී මේ තත්ත්වය ටිකක් තීව්‍ර වෙනවා. විශේෂයෙන්ම මීන ලග්න හිමියන් ඉතාමත් ප්‍රඥාවන්තව තමයි මේ දිනවල වැඩ කරන්නේ. තමන්ගේ අරමුණ සඳහා යන්න ඕන පාර මීන ලග්න හිමියන්ට ටිකෙන් ටික තේරුම් යනවා. ඒ වගේම මීන ලග්න හිමියන්ට තේරෙනවා ඔබේ දියුණුව සඳහා ඔබ කල යුත්තේ කුමක්ද කියන එක. මේ දිනවල මීන ලග්න හිමියන් ඒ නිසා ඉතාමත්ම අවධානයෙන් සහ ප්‍රඥාවන්තව තමයි වැඩ කරන්නේ. ඉතින් මීන ලග්න හිමියනි ඔබේ මේ ගමනට මම සුබ පතනවා. ඔබට ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න ඕන නම් අපිට කතා කරලා ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න පුළුවන්. තව පොඩි මතක් කිරීමක් තියෙනවා. මේක පොදු පලාපලයක් පමණයි. එතකොට පොදු පලාපලයක් කිව්වහම මේ ලෝකේ බිලියන 8ක් ලෙස අපි ආසන්න වශයෙන් ගත්තොත් ඒ බිලියන 8න් 12න් එකකටම මීන ලග්න හිමියන්ට මේ පලාපලය පොදුයි. ඉතින් ඔබේ ජන්මපත්‍රය අනුව මේ දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. නමුත් බහුතරයක මේ පලාපල හරියනවා. ඉතින් අන්න ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.